කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අදත් ඇවිල්ලා ඉන්නවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඇත්තටම කලින් දාපු වීඩියෝ එක ගොඩාක් අය බලලා කමෙන්ට් කරලා ලයික් කරලා තිබ්බා. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මෙයින් එකේ ඕඩර් කරපු බඩු ටික එනකන් ඉතින් මම ටික දවසක් ඉඳලා බලාගෙන හිටියා. දැන් මම ඕඩර් කරපු හැම දෙයක්ම ඇවිල්ලා තියෙන්නේ. මම ඔයාලට වීඩියෝ එක අතරමැද කියන්නම් ඇයි මම මේ දේවල් ඕඩර් කරේ කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මෙන්න මේ ඇඳුම නම් ගත්තේ අපේ දුවට. ඒක හරිම කියුට්. මම හරිම ආසාවෙන් හිටියේ මේ ඇඳුම එනකන්. මං ඉතින් එකින් එකට මොනවාද මෙතන තියෙන්නේ කියලා කියන්න යන්නේ නැහැ. ඔයාලට ඉතින් පේනවනේ මොනවාද මං ඕඩර් කරලා තියෙන්නේ කියලා. මේ නම් බලන්නේ මම ඔන්න ඔය බෙඩ් ෂීට් එකක් ඕඩර් කරපු එකක්. ඇත්තටම මෙතන තියෙන ගොඩාක් බඩු මේ මට පාවිච්චි කරන්න ගත්ත දේවල් නෙමෙයි. මේවා මම ගොඩාක් මේ තෑගි දෙන්න බලාගෙන ගත්ත දේවල්. මගේ පවුලේ අයට, ඒ කියන්නේ මගේ අම්මට, තාත්තට, අක්කට, අක්කගේ බබාට ගත්ත දේවල් තමයි මෙතන තියෙන්නේ. මම දැන් ඔය බලන්නේ අපේ තාත්තට ඕඩර් කරපු සපත්තු වගේක් එහෙම. ඉතින් සයිස් එක ඇති වේද කියලා හිතත් තමයි ඉතින් මේ බල ඉන්නේ මම ඔය. ඔය නම් අම්මට ඕඩර් කරපු සපත්තු දෙකක්. මේක මම ඕඩර් කරේ අක්කට. ඒකත් ඉතින් හරිම ක්වොලිටි එකට ලස්සනට තියෙනවා. හිතපු විදිහටම හොඳටම ඉතින් අර බඩු ටික ක්වොලිටි එකට තිබ්බා. හරිම ලස්සනට ඉතින් හැමදේම තිබ්බා. මේ පෙන්සිල් බොක්ස් එක මම ඕඩර් කරේ අපේ අක්කගේ පුතාට. එයා හරිම ආසයි ස්පයිඩර්මෑන්ට. ඉතින් එයාට ඒකෙන් ඕඩර් කරා. ඒ වගේම තව මේකප් බඩු වගේක් ඕඩර් කරලා තියෙනවා අක්කට යවන්න. එයාගෙන් අහලා එයා කැමති ඒවා තමයි මෙතන අරන් තියෙන්නේ. දැන් මම අනිත් බොක්ස් එකත් අන්බොක්සින් කරන්න හදන්නේ. ඒකෙත් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් බලන්න ඔයාලා මොනවද මේකෙත් තියෙන්නේ කියලා. ඇත්තටම මේ පෙන්නන බෑග් එක මාර ක්වොලිටි එකකට මාර මේ
ලස්සනට තිබ්බා. ඒකට නම් මටත් ඇත්තටම ආස හිතුණා. මේක මේ අම්මට තමා ඕඩර් කරේ. හරිම ලස්සනයි ඒක. ඔය පාටි එකකට වෙඩින් එකකට වගේ ගෙනියන්න හරිම ෂෝක් එක. තව මේ බෑග් වගේක් ඉතින් ඕඩර් කරපු. ඊට පස්සේ තව ඔතන ඇඳුම් වගේක් එහෙම තියෙනවා. ඒවා නම් මම අන්පැක් කරන්නේ නැහැ. ඔය සයිඩ් පර්ස් එකක් අක්කට ඕඩර් කරපු. අපේ අක්කී මැරි කරලා ඉන්න අයියා ඉන්නේ ඉතින් ජපාන් වලම තමා. එයා මේ මාසේ අන්තිම වගේ වෙනකොට ලංකාවට යනවා ගිහිල්ලා එන්න. ඉතින් එයාගේ අතේ යවන්න තමයි ඉතින් මම මේ ඔක්කොම ඕඩර් කරේ. හරිම ආසාවෙන් ඉතින් තෝරලා එයාලා කැමති දේවල් තමයි ඉතින් ඕඩර් කරලා තියෙන්නේ මෙතන. දැන් ඉතින් ගොඩක් දුරට ඔක්කොම වගේ අන්බොක්සින් කරලා ඉවරයි. මේ තමයි අවසාන බඩු ටික. එහෙනම් ඉතින් ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් පරිස්සමින් ඉන්න.